අයිබෝන් වල හැමෝටම අද මම ආවේ පාට තුනේ ලංකා බතික් සාරි අලුත් වීඩියෝ එකක් එක්ක අද ගෙනල්ලා තියෙන වෙනස්ම විදිහේ පාට 10කින් වෙනස්ම ඩිසයින්ස් වලින් තමයි ගෙනත් තියෙන්නේ. පළවෙනි සාරි එක ඔයාලා වැඩිපුරම හොයන කලර්ස් තියෙන්නේ රෝස පාටයි, සුදු පාටයි, නිල් පාටයි. කොච්චර ස්ටොක් කරත් ඉවර වෙන කලර්ස්. මේවා වැඩිපුරම මේ පාර සෙට් එක වැඩිපුරම ඩිසයින් කරලා තියෙන්නේ ඔසරිය එකක් අඳින්න පුළුවන් වෙන්න. ඔසරිය හෙඩ් පීස් එක මේ විදිහට එන්නේ. දකුණට දැම්මත් වමට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔසරියේ ජැකට් එක මේ රෝස් පාටින් එනවා. පොටේ එන්නේ මේ ප්ලේන් බ්ලූ කලර් එකකින්. එතකොට හෙඩ් පීස් එක මේ විදිහට එනවා. මේ සාරි එක කළු, රෝස, කහ පාට, තැඹිලි පාට වගේ කලර්ස් මික්ස් කරලා හදලා තියෙන්නේ. ඒකේ ජැකට් එක මේ වගේ ඩිසයින් කරලා තියෙනවා. ජැකට් එක මේ විදිහට එනවා. පොට ඉන්නේ ප්ලේන් බ්ලැක් කලර් එකකින්. ලස්සන ඩිසයින් ජැකට් එකක් එක්ක ප්ලේන් කලර් පොට ආපුවාමත් සාරි එක හරි ලස්සනයි. මේක එනවා හෙඩ් පීස් එක විදියට. හිතර හෙඩ් පීස් එකයි ජැකට් එකයි එක වගේ එනවා. පොට මේ වගේ ප්ලේන් කලර් එකකින් එනවා. මේක කහ සුදු කොළ කලර්ස් තුන මික්ස් කරලා හදලා තියෙන්නේ. ඒකේ මේ කහ පාටින් තමයි අපේ ජැකට් එක එන්නේ. ඔසරිය අඳිනකොට පොටේ පපුව ළඟට අපිට මේ ඩිසයින් එක මෙහෙම ගන්න පුළුවන්. එතකොට කහ පාටින් ජැකට් එක මේ ඩිසයින් එක එක්ක ප්ලේන් ග්‍රීන් කලර් එකකින් තමයි පොට යන්නේ. අපේ හෙඩ් පීස් එක මේ විදිහට එනවා. හරිම ලස්සන කලර්ස් තුනක්. කොච්චර ස්ටොක් කරත් ඉවර වෙන කලර්ස් තමයි මේවා. මේක බ්ලැක්, බ්‍රවුන් පොඩි පීච් කලර් එකක් එක්ක වයිට් එන්නේ. ඒකේ ජැකට් එකත් මේ වගේ පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඒකට ජැකට් එක විදිහට අපිට මේ ඩිසයින් එක කැමති විදිහකට කපලා බැලන්ස් කරගන්න පුළුවන්. ඔසරියේ පොට මේ විදිහට එනවා. හෙඩ් පීස් එක මෙන්න මෙහෙම එනවා. මේක ජැකට් එක, මේක පොට, මේක හෙඩ් පීස් එක. මේක ඩාර්ක් ක්‍රීම් කලර් එකයි, රෙඩ් කලර් එකයි, බ්ලැක් කලර් එකයි තියෙන්නේ. ඔසරියට අඳින මේ සාරි වැඩිපුර ඕනේ කියන නිසා තමයි මේ පාර වැඩිපුර ඔසරි ඩිසයින් ස්ටොක් කරලා තියෙන්නේ. මෙන්න මේ වගේ හෙඩ් පීස් එකක් තමයි මේකේ එන්නේ. රෙඩ් කලර් එකේ ජැකට් එක එනවා. ඔසරියේ පොට දානකොට මේ වගේ පොඩි බෝඩර් ලයින් එකක් යනවා. මේක තමයි හෙඩ් පීස් එකට එන්නේ. ඒකත් අන්කොමන් ඩිසයින් එකක්. මේක white, orange, black colours තුන කම්බයින් කරලා හදලා තියෙන්නේ.
මේක තමයි හෙඩ් පීස් එකට එන්නේ. වෙනදා අපි හදන විදිහේ ඩිසයින්ස් නෙවෙයි අලුත්ම ඩිසයින් සෙට් එකක් තමයි මේ පාර කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේ වගේ මොනවා හරි ඕන ඩිසයින් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට මේ වීඩියෝ එක දාපු ගමන්ම අප්ලෝඩ් කරන්න. මොකද ගොඩාක් ඩිසයින්ස් ඕගොල්ලෝ සමහරවිට පරක් වෙලා දානකොට ඉවර වෙලා තියෙනවා. අපිට නැවත හදලා දෙන්න පුළුවන්. නමුත් අපිට ටික කාලයක් ගත වෙන හින්දා මේ පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලෝගේ ඕඩර් එක ප්ලේස් කරන්න. අපේ WhatsApp නම්බර් එක 075 35 02 991. ඒකට WhatsApp මේ මැසේජ් එකක් දාන්න. ඔසරියට මේක තමයි ජැකට් එක. ඔරෙන්ජ් කලර් එකට බ්ලැක් ට්‍රැක් ආපු ජැකට් එකක් එක්ක මේ වගේ ඔසරි පොට එනකොට මෙම මල් බෝඩර් එක මෙහෙම දිගට එනවා. ඔසරි පොටේ ආපු මල් ඩිසයින් එකෙන්ම මෙන්න මේ වගේ හෙඩ් පීස් එකට හරි ලස්සන ඩිසයින් එකක් එනවා. මේක white, peach, black colours තුනෙන් තමයි තියෙන්නේ. මේකේ සාරී එක අඳපු ෆොටෝ එකක් page එකේ ඇති. අර සාරී එකම බතික් කරා වගේ පේන්න ඕන කියලා ඉල්ලන මිස්ලා ඉන්නවා ගොඩක්. එන්න එහෙම කටියට මේක හොඳයි. මේකේ ප්ලේන් කොටසක් කොහෙවත් නැහැ. මුළු සාරී එකම මේ බතික් ට්‍රැක්ස් එක තමයි යන්නේ. මේක තමයි ජැකට් එක. මේක ජැකට් එක. ඔසරිය පොට එනකොට මේ ඩිසයින් එක එහෙම දිගටම යනවා. හෙඩ් පීස් එකට මෙන්න මේ වගේ ලස්සනට එනවා. මුළු සාරී එකම අර ට්‍රැක්ස් එක තමයි එන්නේ. අර බතික් ට්‍රැක් එක වැඩිපුර පේන්න අඳින්න කැමති කට්ටියට මේ වගේ ඩිසයින්ස් හොඳයි. සමහරු වැඩිපුර ප්ලේන් තියනවට කැමති, සමහරු ජැකට් එක ඩිසයින් කරලා කැමති. ඒ නිසා ඉතින් අපි ඔය හැම විදිහෙම කරනවා. ඔයගොල්ලෝ කැමති විදිහ බලලා ඕඩර් එක දාගන්න. මේක ඇෂ් බ්ලූ අතර කලර් එකක්. white maroon. මේක තමයි ඔසරියට හෙඩ් පීස් එක. මේ පාර වැඩි ඉල්ලුම ඔසරි තිබිච්ච නිසා ඔසරි ඩිසයින් තමයි වැඩිපුර තියෙන්නේ. මේක ජැකට් එක. ජැකට් එක මේ වගේ අර කලර්ස් තුනෙන්ම ඉරි යනවා. ඔසරියට පොට එනකොට මේ බෝඩර් ඩිසයින් එකත් එක්ක මේක ලස්සනට එනවා. මේක හෙඩ් පීස් එක. මම මේ ඔක්කොම සාරි වල මෙහෙම තියලාම පෙන්නන්න. එතකොට ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් ඔසරිය කැන්දහම කොහොමද එන්නේ කියලා. නැත්නම් මම හෙඩ් පීස් එක විතරක් පෙන්න ගියොත් වැඩක් නෑනේ. ඔයගොල්ලන්ට එකකින් අදහසක් ගන්න අමාරුයිනේ. මේක හෙඩ් පීස් එක. මේක කලර්ස් තියෙන්නේ pink, red, black. මේ ට්‍රැක් එකෙන් තමයි pink එකට black ට්‍රැක් එකෙන් තමයි ජැකට් එක ඇවිත් තියෙන්නේ. ඔසරිය පොට යටට මෙන්න මේ වගේ මෙහෙම ඩොට් ඩිසයින් එකක් එනවා. ඔසරිය පොට දානකොට මේ වගේ මල් ඩිසයින් එක ලස්සනට මෙහෙම දිගටම ඩිසයින් එක යනවා. නෙරිය වටේට මේ රෝස පාට ඩොට්ස් වගේ තියෙන එක මෙහෙම නෙරිය වටේට යනවා. එහෙම අපුවම ටිකක් හරි ලස්සනයි. 아무තු ලුක් එකක් තමයි ඒකේ තියෙන්නේ. මේක තමයි හෙඩ් පීස් එක. පොටේ ඩිසයින් එක යනවා. ඔයගොල්ලෝ ඉල්ලලා තියෙන හැම විදිහෙම කරලා තියෙන්නේ. ඒකට තවන්ට ගැලපෙන සාරි එක තෝරගන්න තමයි තියෙන්නේ. මේක කාකි ග්‍රීන් කලර් එකත් එක්ක මරූන් වයිට් තමයි තියෙන්නේ. ප්ලේන් මරූන් තමයි ජැකට් එක. මේ ටික හෙඩ් පීස් එක.
කැන්ඩියන් එකේ මේ පොට දිගටම මේ ඩිසයින් එකත් යනවා. පපුව ළඟට මෙන්න මේ ඩිසයින් එකත් එනවා. අන්කොමන් කලර්ස් වෙන කට්ටියට මේ ඩිසයින් එක හරි ලස්සනයි. කලර්ස් උත් වෙනස්. මෙන්න මෙහෙම තමයි එන්නේ. අද පෙන්නන අන්තිම සාරි එක ඔයගොල්ලෝ ආසම කලර් එකක් පින්ක් කලර් එකයි පර්පල් වයිට් ඒ කලර්ස් තුනෙන් තමයි තියෙන්නේ. මේක තමයි හෙඩ් පීස් එක. ජැකට් එකෙත් මේ වගේ ඩිසයින් එකක් එනවා. එතකොට පිටට හරි අතට හරි තමන් කැමති තැනකට මේ ඩිසයින් එක දාලා මහ ගන්න පුළුවන්. ජැකට් එක මේක. ඔසරියට පොට එනකොට මේ ඩිසයින් එක ලස්සනට එනවා. මෙහෙම පපුව ළඟට. හෙඩ් පීස් එක මේ විදිහට එනවා. ඔයගොල්ලෝ මේ වගේ කැමති සාරි එකක් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට දැම්ම මැසේජ් එකක් දාන්න. මම ඉස්සෙල්ලත් මතක් කරා 075 35 02 991. අදම මැසේජ් එකක් දාන්න. හවස අපි තව ඩමි ෆොටෝස් ටිකකුත් දාන්න. ලොකු ස්ටොක් එකක් රෙඩි කරලා තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට ඔයගොල්ලෝගේ ඕඩර් එක ප්ලේස් කරන්න. ආයිබෝන් වල හැමෝටම